මම දැන් ටිකට කලින් පොත් රාක්කය වෙනුවෙන් පැය 6ක් එක දිගට වැඩ කරා. ඒ පොත් රාක්කේ සිස්ටම් එකක් හදන්න, ඒතර අලුත් වීඩියෝස් ටිකක් රෙකෝඩ් කරන්න, ස්ක්‍රිප්ට් ලියන්න මේ පැය 6ේදී මම මගේ ෆෝන් එක යූස් කරේම නැහැ. කෝල් එකක් ආවා. එතකොට මට ෆොටෝස් ටිකක් ගන්න උනා. මෙන්න මේ දෙකට යූස් කරා. මම WhatsApp සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන්න ගියෙම නැහැ. ඒ වගේම මම බ්‍රේක් ගත්තෙත් නැහැ මහලුකුවට. පොඩ්ඩක් ස්කෙච් එකක් දැම්ම පොඩ්ඩක් ටක් ගාලා ගිහේ වටේ ටක් ගාලා වෝක් එකක් දැම්මා. හැබැයි මට මේ වැඩේ ඉවරෙනකොට කිසිම නිකන් අර අයියෝ එපා වෙනවා වගේ ෆීල් එකක් නෙමෙයි ආවේ. මට මාරම සතුටක් ආවේ. ඊට පස්සේ මම මේ විදිහට දැන් වීඩියෝ එකකුත් ආයෙ රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. ඉතින් ගොඩක් අය මෙන්න මේ වගේ ෆෝකස් එකක් තියාගන්න අඩුම හිතන්නවත් නිකන් අම්මෝ ළඟටවත් හිතන්නේ නැහැ. නිකන් පැයක් දැක්කත් මේ වගේ වැඩ කරන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද මේ ඔබ්සෙෂන් එක හදාගන්නේ කියලා. මේක නිකන් පිස්සුවක් නෙවෙයි. මේක නිකන් ඔබ්සෙෂන් එකක්, ආසාවක්, ෆෝකස් එක හදාගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරමු අද මේ වීඩියෝ එකේ. මුතුව සහ බාධාවන්. ඔබ්සෙෂන් versus distractions. වැඩට හැබැයි වෙන ඔප්ෂන් හදාගන්නවා කියන්නේ අර වර්ක් හෝලික් කෙනෙක් වෙනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඔහේ පැය 24ක් එක දිගට වැඩ කරන නිදාගන්න පාන්දර එළි වෙනකන් ආතල් එකේ ඉන්න එහෙම වෙනවා කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. මේකෙන් අදහස් කරන්නේ හරිම සිස්ටම් එකක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරනවා. රයිට්. සරලව හිතන්න. ඔයාට ගෝල් එකක් ඇචීව් කරන්න ඕනේ. හිතමු උදාහරණයක් විදියට ඔයාට සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ. ඔයා හැමදාම ඒක වෙනුවෙන් හීන දකිනවා. හැබැයි ඔයා කවදාවත් හීන දකින්නවද? මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? පාඩම් කරන්න ඕනේ, ඒක කෝඩින් කරන්න ඕනේ, ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. මේවා ඔයා දකින්නේ නැහැනේ. ඔයා හීන දකින්නේ අරක විතරයි. එතකොට ඔයාට ඒ ගෝල් එක ඇචීව් කරන්න හරිම අමාරු වෙනවා. එහෙම නැත්නම් ඒ ගෝල් එක ඇචීව් කරන්න වෙන්නේත් නැහැ. මේක ගොඩක් අයට ගෝල් ඇචීව් කරන්න බැරි. උදාහරණයක් විදියට ඔයා ගේම් එකක් ප්ලේ කරන එක ගැන හිතන්න. ඔයාට ගේම් එක ප්ලේ කරන්න පුළුවන් පැය ගානක් ඕන තරම් ඒක ඔප්සෙස් වෙලා ඉන්නේ මොකද්ද ගේම් එක ප්ලේ කරන එකට ඔප්සෙස්ඩ් ඒ වගේම අන්තිමට රිසල්ට් එකට ඔප්සෙස්ඩ් ඔයාලට ලෙවල් අප් වෙන්න ඕනේ ඔය වගේ දේවල්. ඒතකොට මෙතන ඔයා ප්ලේ කරන එකට ඔප්සෙස්ඩ් හින්දා නේද ඔයාලට ලෙවල් අප් වෙන්න පුළුවන්. මෙන්න මේ දේම ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන් නම් ඔයා පාඩම් කරන එකට එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි වර්ක් ලයිෆ් රිලේටඩ් දෙයකට රයිට් ඔයාලට රිසල්ට් එකක් හම්බ වෙනවා අරකට හම්බ වෙනවා. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා පොඩ්ඩක් අපි ඩීප් කතා කරමු ඊළඟ ස්ටෙප්ස් වලින්. ලොකින් මෝඩ්. කොහොමද මේ ලොකින් මෝඩ් එකට හුරු වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට පොඩි ස්ටෙප්ස් 3කින් කියන්න. මම මේක කොහොමද මගේ ලයිෆ් එකට ඇප්ලයි කරගන්නේ කියන එක තමයි. ඒ කියන්නේ මම මෙහෙම තමයි මගේ ලයිෆ් එකට මේ ස්ටෙප්ස් 3 යූස් කරලා තමයි ඇප්ලයි කරගන්නේ. ඒ වගේ මම vlog එකක් අරන් එන්නම් මේ වෙලාව කොහොමද මම මේ පැය 6ක් වගේ වැඩ කරන්නේ කියලා. රයිට් අපි බලමු මේ ස්ටෙප්ස් 3. එක වැඩක් තෝරගන්න. ඇත්තටම වැදගත් වෙන එකම එක වැඩක් විතරක් තෝරගන්න. බාධාවන් අයින් කරන්න. ෆෝන් එක වෙන කාමරයකින් තියන්න, නොටිෆිකේෂන්ස් ඔක්කොම ඔෆ් කරන්න, කාලය කොටස් වලට කඩන්න. එක දිගට පැයක් හෝ දෙකක් වැඩ කරලා බ්‍රේක් එකක් ගන්න. රයිට් මම කරන්නේ අර මේ වැඩ ටික ලියා ගන්න කියවනේ ඇක්ෂන්ස් ලිස්ට් එකක් යූස් කරනවා. මම කලින් මේ වීඩියෝ එකේදී කිව්වනේ ඔය ටු ඩු ලිස්ට් එකට වඩා ඇක්ෂන් ලිස්ට් කියනකොට පොඩි මේකක් තියෙනවා කියලා. අන්න ඒකයි කොහොම හරි නෙවෙයි. මම ඇක්ෂන් ලිස්ට් එකක් යූස් කරනවා මේ විදිහට මම මේ පැය 6 මොනවද කරන්න ඕනේ ඒවා ටික කියලා. එක වැඩක් කිව්වම මම අදහස් කරන්නේ මේ අර පාඩනුත් කරනවා. එතකොට ඒකට නොගැලපෙන තවත් ඒ වගේම වැඩක් කරනවා. එහෙම වැඩක් නෙමෙයි මං කියන්නේ. දැන් මං ගත්තොත් එහෙනම් මං මේ පැය 6දී කරන්නේ පොත් රාක්කයට අදාළ වැඩ විතරයි. එතකොට ඒ පොත් රාක්කයට අදාළ වැඩවලට වීඩියෝ රෙකෝඩ් කරන එක, වීඩියෝ එඩිට් කරන එක, ස්ක්‍රිප්ට් ලියන එක, අලුත් මොකක් හරි පොත් රාක්ක රිලේටඩ් වැඩක් කරනවා නම් මෙන්න මේ හැමදේම අදාළයි. ඔයා මේ මං දැන් පොත් රාක්ක වැඩක් කරනවා, පාඩනුත් කරනවා. එතකොට මම තව ෆ්‍රීලාන්සින් වැඩ කරනවා නම් ඒවත් කරනවා. අන්න එහෙම නෙමෙයි. එක වැඩක් මොකද එතකොට ඔයාගේ මයින්ඩ් එක නිකන් හතර වටේ දුවන්නේ නැහැ. ඔයාට පුළුවන් ටට්ටක් ගාලා ඔයා කරන එක වැඩේට අදාළ මේවා ටික කරගන්න. දැන් ඔයා A level වලට පාඩම් කරනවා නම් මං හිතනවා මේ විදිහට ඉෆෙක්ටිව් කියලා. ඒ කියන්නේ ඔයා කම්බයින්ඩ් මැත්ස් උයි කෙමිස්ට්‍රි ෆිසික්ස් උයි තුනම පාඩම් කරන්න යන්නේ නැහැ. ඔයා පාඩම් කරන්නේ ෆිසික්ස් විතරයි මේ පැය 6දී. ඒකට ෆිසික්ස් ගත්තොත් එහෙනම් ඔයාට මාර ලොකු මේ ටොපික්ස් බෙදලා තියෙන තැනක්. එතකොට ඔයා සමහරට මේ වගේ ලෙසන් එකක් පැය 6ක් ෆෝකස් කරන්න අමාරු ඇති. ඒක ඔයා පැය 3කට කඩා ගන්න. මේ විදිහට කඩාගෙන කරන්න. ඒ කියන්නේ ෆිසික්ස් පැය 3යි කම්බයින්ඩ් මැත්ස් පැය 3යි. ඔයාට ෆෝකස් කරන්න පුළුවන් උපරිමයටම කරන්න. අර තුනම යස් කරන්න යන්න එපා මේ පැය 6දී. නැත්තම් ඔයා ෆෝකස් කරන්න යන පැය කිහිපෙදී. මොකද ඔයාගේ ඔළුව එතකොට වැඩේ නිකන් ජගල් වෙනවා. ෆෝකස් කරන්න අමාරු වෙනවා. කම්බයින්ඩ් මැත්ස් වල මෙන්න මේ ටොපික්ස් ටික විතරක් පාඩම් කරනවා කියන එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න. ඔළුවේ තියාගෙන කියන්නේ ලියලා වැඩේ කරන්න. බාධාවන් අයින් කරන්න කිව්වහම ෆෝන් එක අයින් කරලා දාන්න. ළඟ තියාගන්න එපා. ඔයාලට බලන්න පුළුවන්. දැන් මට අවුලක් නැහැ ෆෝන් එක ළඟ තියාගෙන. හැබැයි නොටිෆිකේෂන්ස් ඕෆ් කරලා ළඟ තියාගෙන ඕන තරම් ඉන්න පුළුවන්. මට ඒක බලන්න හිතෙන්නේ නැහැ. ඔයාලට එහෙම හිතෙනවා නම් ෆෝන් එක අයින් කරලා දාලා තියන්න. නොටිෆිකේෂන්ස් ඕෆ් කරන්න. ඔයාලට chat කරන කට්ටිය ඉන්නවා නම් මනම් ඒව හිතන්න එපා. ඔයා වැඩ කරන්න focus on you. කාලේ කොටස් වලට කඩන්න කියන එකකින් අදහස් කරන්නේ පැය දෙකක් වැඩ කරන්න බ්‍රේක් එකක් ගන්න. තව පැයක් වැඩ කරන්න බ්‍රේක් එකක් ගන්න. ඔයාලට ફોකස් කරන්න පුළුවන් උපරිම වෙලාවක් වැඩ කරලා බ්‍රේක් එකක් ගන්න. ඒ වගේම කොටස් වලට කඩා ගන්න. දැන් මම කියවන එක වැඩක් එක මේන් ටොපික් එකක් අරගෙන ඒකේ සබ් ටොපික්ස් තියෙනවනේ. ඒ සබ් ටොපික්ස් ටික
ගරුප්සල්ට කඩල පෑවලට නැත විනාඩි 20 වාට ෆෝකස් කරන්න පුළුවන් තරමට කඩලා ඒක හදාගන්න මෙතන අනිවාර්යෙන් ලීලා වැඩේ කරන්න. මොකද ඒක ගොඩක් ඉෆෙක්ටිව්. මානසිකත්වය මෙන්ටල් මයින්ඩ්සෙට් මේ ඔබ්සෙෂන් එක ඇවිල්ලා වෙන මොකුත් නෙමෙයි. වගේ මයින්ඩ්සෙට් එක කියුරියෝසිටි එක ඩිසිප්ලින් එක ලව් ආදරේ මේ හැම දෙයක්ම තියෙන්න ඕන. ඔයාට මේ වැඩේ කරන්න ඔබ්සෙෂන් මේකදී ඔයාට බොරුට රඟපාන්න බෑ. මේ ඔයාට මේක අත්තර මන් දිනන්න ඕන කියන ෆීලින් එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔයාට දිගටම ෆෝකස් කරන්න පුළුවන්. රයිට්. අද ඔයා මං කියනවාට පැය භාගයක් ලොකින් වෙලා වැඩ කරන්න. no distractions only for your work. ඔයා හොඳට ෆෝකස් කරලා වැඩ කරන්න ඕනේ මේ පැය භාගෙ. ඊට පස්සේ එන සතුට 아무තු මාරම සතුටක් එනවා. බලන්න ඔයා A level ස්ටුඩන්ට් කෙනෙක් නම් කම්බයින්ඩ් මැත්ස් වල ගාණක් හදන්න පැය භාගයක් කරන් ඒක ඇනලයිස් කරලා whatever ඒ පැය භාගය ඇතුළත ඔයා වැඩ කරන්නකෝ. ඒකෙන් එන රිසල්ට් එකක් තියෙනවා. රිසල්ට් එක කියන්නේ සතුට කියන එක නෑ. ඔයා ගාන උත්තරේ හරි ගියා නම් ඒක සතුටක්. ඒක එහෙම නැතුව ඔයාට පැය භාගයක් දිගට ෆෝකස් කරලා වැඩ කරන්න පුළුවන් වුණා නම් ඒකෙන් ඒ සතුට බලන්නකෝ. මං කියනවාට ඔයාට වෙන මොකටවත් නෙමෙයි ඔයා මේක අද කරන්න ඕන. ඔයාට ඒකෙන් එන සතුට මොකක්ද කියලා බලන්න ඔයා අද කරන්න ඕන. ඒ සතුට තමයි ඔයාව ඊළඟට චුට්ටු චුට්ටු මේ ගාන වැඩි කර යන්න උදව් වෙන්නේ. මේ හැමදේම මයින්ඩ්සෙට් එක මට කියන්නයි මට ඕනේ කරන්නේ. ඔයා දැන් මේකෙන් වෙන්නේ ඔයා පැය භාගයක් වැඩ කරාම රයිට්. ඔයා දැනගන්නවා අටි මේකේ මාර සතුටක් තියෙනවා කියන එක. ඔයාට පැය භාගයක් ස්ක්‍රෝල් කරන්න පුළුවන් හා සමාන සතුටක් එන ඔයාට ඇත්තටම දියුණු වෙන්න උනන්දුව ඒ සතුට තියෙනවා නම් මං කියනවාට ෆෝන් එක පැත්තකින් තිබ්බා. අද පැය භාගයක් එක දිගටම වැඩ කරනවා. මේ පැය භාගය ඔයා නැගිටින්න කරන්න බෑ. බ්‍රේක්ස් නැහැ මුකුත් නැහැ. පැය භාග එක දිගට. අනිවාර්යෙන් හදා කරලා බලන්න ඒක අමුතු සතුටක් එනවා. මේකෙදි ඔයා කරන්න ඕනේ මෙහෙමයි හරිද? මේ ගාන හදලා උත්තරේ එන සතුට ගන්න නෙමෙයි ඔයා කරන්න ඕනේ. මේකින් අම්මට මොකද්ද මේකින් මේ මට හම්බෙන සතුට කියන එක බලන්න ඔයා වැඩ කරන්න ඕනේ. බොරු නම් අනිවාර්යෙන් බලන්න. ඒක කරලා ඇවිල්ලා මේ වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාලා කියන්න. මොකද මේ ඊට පස්සේ දැන් කමෙන්ට්ස් කට්ටිය දැන් යට දාලා ඉතින් බලන්න කට්ටිය මේ මොන වගේ සතුටක්ද කට්ටියන්ට ආවේ කියලා. සෝ ඒ වගේම ඔයගොල්ලෝ ජොබ් එකක් කරනවා බිසි ලයිෆ් එකක් ගත කරන කෙනෙක් නම් ඔයාලට පොත් කියවන්න ඕනේ. ඒ ආසාව තියෙනවා. හැබැයි ඒක හරියට කරගන්න බෑ. ඔයාලට ඒ ඇක්ෂන් එක ඉම්ප්ලිමන්ට් කරගන්න බෑ හරියට. එහෙනම් අපේ Patreon එකට ජොයින් වෙන්න ඔයගොල්ලන්ට මම පර්සනලයිස්ඩ් ඔයාලව එක එක්කෙනාව ගයිඩ් කරනවා කොහොමද හරියට බුක් එකක් රීඩ් කරන්න. ඔයා ඇටමික් හැබිට් කියන බුක් එක සිලෙක්ට් කරගත්තොත් ඔයාලට මම ඩේලි ප්ලෑන් එකක් දෙනවා. එතකොට ඔයගොල්ලන් සමරයිස් කරපු මේ විදිහේ එතකොට චැප්ටර් සමරයිස් දීලා ඔයගොල්ලෝ හරියට මේ පොතේ තියෙන කන්ටෙන්ට් එක ඔයාලට ඔලුවට දාගන්න උදව් කරනවා. මේකෙදි මම කිසිම විදිහකට ඔයාලට මේ නිකන් පුෂ් කරනවා මේකෙදි මම කරනවා පුෂ් කරනවා. එහෙම නැතු ඔයාව මේ නිකන් ඔයාට මම පොත කියවලා දෙන්නේ නැහැ. මම ඔයාව පොත කියවන්න උනන්දු කරවනවා. සහ හරියට සිස්ටම් එකක් හරි පයිප්ලයින් එකක් හදලා දෙනවා. වෙහෙස පාලනය avoid burnout. මතක තියාගන්න මේ ඔබ්සෙස්ඩ් වෙලා වැඩ කරන එක ඔයාට මේ පැය 20 වැඩ කරනවා කියන අදහස නෙමෙයි. හොඳට නිදා ගන්න ඕනේ, හොඳට කන්න ඕනේ, බොන්න ඕනේ, ඇවිදින්න ඕනේ, කරන්න ඕනේ, ආතල් ගන්න ඕනේ මේ ඔක්කොම. ඔයා මේ විදිහට වැඩ කරන්න පටන් ගත්තොත් එහෙම ඔයාට අර ආතල් ගන්නත් පුළුවන්. ඔයාගේ ගෝල්ස් අචීව් කරන්නත් පුළුවන්. මොකද හරිම ඉෆෙක්ටිව් ඔයා වැඩ කරන මේ පැය කිහිපය. අනිවාර්යයෙන්ම විවේක ගන්න, හොඳ නිින්දක් තියාගන්න, ඔයාගේ මනසට රෙස්ට් එකක් දෙන්න. මොකද එහෙම වුණොත් තමයි ඔයාට අලුත් අයිඩියාස් එන ඔයාට හොඳට හිතන්න පුළුවන් වෙන්නේ. මේ ඔබ්සෙස්ඩ් වැඩ කරන එකේ තියෙන කීම කන්සෙප්ට් එක තමයි ෆෝකස් එක තියාගන්නවා වගේම විවේකය ගන්න එක. මොකද එහෙම වුණොත් තමයි ඔයාට මේ උමුතුව කියුරියෝසිටි එක තියාගෙන වැඩ කරන්න පුළුවන්. ඒ නිසා එක දිගටම වැඩ කරනවා වෙනකොට හොඳට විවේක අරගෙන හරි ප්ලෑන් එකකට සුපිරියට වැඩ කරන්න. මොකද එහෙම වුණොත් තමයි ඔයාගේ මොළයට එපා වෙන්නේ නැත්තේ. ඔයා නිකන් එක දිගට ඔය වැඩ ඔයාට ඉස්කෝලේ යනකොට වෙන්නේ ඒකනේ. ඔයාට ඉස්කෝලේදී ගොඩක් දුරට එපා වෙනවා. එතන එක දිගට ඔයාට මේ ටියුෂන් එකේදී අහන් ඉන්න බෑනේ. ඔයාට එපා වෙනවා. ඒ ඇයි? ඔයාට ඒක හරි ආසාවත් මේ හරියට බිල් වෙලා නැහැ. සහ මේ ඒ වෙලාවේදී ඔයා හරි විවේකයක් නැතුව වැඩ කරනකොටනේ ගොඩක් දුර ටියුෂන් එකේදී විවේකයක් දුන්නාට පස්සේ ඔයාට ආයෙත් ටක් ගාලා පුළුවන් නේද ෆෝකස් කරන්න. ඒ දේවල් වෙන්නේ මෙන්න මේ නිසා. ඒ නිසා මේකත් හරියට ඔයාව හරියට ට්‍රේන් කරලා වැඩ කරන්න. මේකත් හරියට ඔයාගේ මසල්ස් ට්‍රේන් කරනවා වගේම හා සමාන වැඩක්. ලැබෙන ප්‍රතිඵල the results. ඔයා මේ විදිහට ඔබ්සෙස්ඩ් වෙලා වැඩ කරන්න ගත්තාම ලැබෙන ප්‍රතිඵල හරිම අස්පනා පිටම තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න ඔයා ඔහේ හිතාගෙන වැඩ කරනවනේ. එහෙම නැත්නම් මේ ඒ කියන්නේ ෆයිනල් ගෝල් එක ගැන විතරක් හිතලා වැඩ කරනවා කියලා ඔයාට වෙන වෙන ගෝල්ස් හම්බෙන්නේ නැහැ. කියන්නේ වෙන වෙන මේ අචීව්මන්ට්ස් රිසල්ට්ස් හම්බෙන්නේ නැහැ. ඔයාට අරක විතර මේ කියන්නේ ඔළුවේම තියෙන. හැබැයි ඔයා මේ විදිහට වැඩ කරන්න ගත්තාම සට ගාලා මේ ළඟ ගෝල්ස් ගොඩක් ඇචීව් වෙනවා. දැන් හිතන්න උදාහරණයක් විදිහට ඔයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙනවා කියන එක්සැම්පල් එක මම කලින් ගත්තනේ. දැන් ඔයා ඊට කලින් මුලින්ම A level ගොඩ දා ගන්න ඕන නම් ඒ O level ගොඩ දා ගන්න එකෙත් ඔයාට ටියුෂන් යනවා නැත්නම් ඉස්කෝලේ හරි ටර්ම් ටෙස්ට් තියෙනවා. ටර්ම් ටෙස්ට් මන්ත්ලි ටෙස්ට් තියෙනවා. මේ හැම එකක්මත් ගොඩ යනවා. එතකොට එතනින් රිසල්ට් එකක් එනවා. ඒකෙන් ඔයාට ආසාව වැඩි වෙනවා. ඒ හා සමාන ඔයා මොකක් හරි වර්ක් රිසල්ට් දෙයක් කරනවා නම් ගත්තොත් එහෙම මම මගේ වැඩක් ගත්ත මගේ මේ කන්ටෙන්ට් වැඩේ ගත්තොත් එහෙම මම ගිය මාසේ හොඳට ඔබ්සෙස්ඩ් වෙලා හොඳට ෆෝකස් කරලා වැඩ කරපු නිසා මම දාන වීඩියෝස් ගන්න ඩබල් අප් වුණා. එන්ගේජ්මන්ට් එක වැඩි වුණා. ෆලෝවර්ස්ලා වැඩි වුණා.
ප්‍රමෝෂන්ස් කරන්න ඒගේ ඔෆ සම්බුණ මිනිස්සු හම්බුණ ඔන්න වගේ ගොඩක් දෙවල් ටටක් ගල් හම්බුණ එහමන තුම ලක්ෂ ගහනවා කියන ගෙන ඔලුව තියාගෙන මාසර වීඩියස් පහකතර දානික හිටියන ලොකූරි සල්ටක් කම්බෙන්න්නෙත් නෑ සමට අන්තිම ගෝල්ල එකට මයිය යවුරුත් ගාන ගිහිල් ඉටඩි මේක ඉටට ලොකු හතල්ල ඇත්තින ඉගන්න සටසටගාල ළඟළඟලක් ගෝල් සචව මෙන්න මේකයි මේක තියන විශේෂත් ඔප්සිස්ටනේ ඔප්සෙස්ටලා වැඩ කරන එක වාට මේ ටික ඔප්සෙස්ටල වැඩ කරලා මේ සල්ස්ටිය කාහ මට එකදික වැඩ කරන්න හැකියාව ලැබෙන ඉතින් මේ ඔප්සෙස්ට එක මුතුව කියන්නේ පැවිසතරම වැඩ කරනවා කියන එක නැවී ආතල් එකේ වා පැ කිහිපයක් වැඩ කරනවා ඒකින් උපරිම 100% නැතත් 90%වත් අනිවාරෙන් සල්ටක් ගන්න එක ඔයා මේ වෙලා ලොකින් වෙලා වැඩ කරනවා කියන්නේ ඔයාගේ අනි හැම ඩිස්ට්‍රක්ෂන්සයක්ම ඔටෝමැටිකලි එකන වානිකම් අර බැරියස් දාලවහ ගන්න ඔයා ඔලුවෙන් කාම්මික ඔටෝමැටිකලි වැඩේ ඒකන් ඩිස්ට්‍රක්ෂන්සික නැති කරගෙන ඔයා මේ කරන වැඩට ලව් වෙන එක අර ආදරය කරන එක උපරිමේටම ක්‍රශ් වගේ ක්‍රශ් එක හොඳටම දාගෙන ඔයා ලව් කරනවා වගේ වැඩක් මිනින්න එක එක්සම්පල්ල ගැලපෙන්න්න නැදමන් දැනිවේ මේකින් ඇත්තම කිවත් වෙන්නේ මං ඉස්සල කිව්වාගේ බැරිියස් දාල වහන්න හැ ඔයාගේ පාර හොන්දරම ඕපන් වෙලා තියෙනවා මැදින් එක වාහන දානවා ඔයා ගානට යනවා මෙන්න මේක තමයි සරලුව කිව්වොත් එන්නේ මේක මේ මං ස්ක්‍රප් එක තියාගත්ත මේ එක්සම්පල් යන්නේ මට නිකංක පාර ඔලුවටාව සෝ අනිවාර මේ විඩිකවාට කරලිවරනාම පෑබාගක් වැඩ කරන්න වෙලාව තියෙනවාන ඒ පෑබාග වැඩ කරන්නේ බ්ලොග් එක එහිගෙන රිසාල්ට එක අමුතුම චිල්ලක් කියෙන කියනවට කරල බලන්න පස පොඩ්ඩ වැඩි කරගන්න පෑ හයක් ඉතරවා පලි දස වැඩ කරලා බලන්නක ඒන සතුට හෙල්නෝ මේ විඩිගෙන මොකද හිතන්න කියල පල්ලන් කමෙන්ට දන්න වගේ යාලුවට අනිවාරම ෂයා කරන්න මේකවා තනිහම ගියමක් ගහන්න බා යාගේ යාලොත් එක ෂයා කලගීම ගන්න සෝ මේ වගේ අපේ පොත් ගැන වීඩියෝස් එතකොට මේ වගේ ජීවිතේ සෙල්ෆ් ඉම්පරූව්මන්ට් කන්ටෙන්ට්ස් බලන්න ඕන අනිවාර්යෙන් පොතරක් අපිත් එක්ක දිගටම ගතලා ඉන්න ඕගොල්ලන්ට අනිවාර්යෙන් වැලියබල් කන්ටෙන්ට්ස් මම අරගෙන ඒ වගේම මම සීමිත ප්‍රමාණයකට 1-to-1 කෝචින් කරනවා තාමත් කීප දෙනෙක්ට ඉඩ දෙනවා ඒකදි වෙන්නේ ඔයාලට මොකක් හරි මන්ත් එකකට නැත්නම් ඔයාලට ලොකු ගෝල් එකක් අචීව් කරන්න ඕන නම් ඒ ගෝල් එක අචීව් කරන්න මම ස්මූත්ලි ඔයාලට ඒක කරන්න උදව් කරනවා ඒකෙත් කරන්නේ මම ලස්සන පයිප්ලයින් එකක් ඔයාලට හදලා දෙනවා කිසිම ලොකු බාධාවක් නැති ඒකෙදිත් මං කරන්න ඔයාව පුෂ් කරන එක එහෙම නැතුව ඔයාලට වෙනද ගුත් මං කරන්න ඔයාලට බිස්නස් ප්ලෑන්ස් එහෙම දෙයක් නැහැ ඔයාලට කරන්නේ මම ලස්සන පයිප්ලයින් එකක් හදලා දෙනවා ඔයාගේ ඔයාලට හිතන්න ගොඩක් දේවල් හදලා දෙනවා කියන්නේ හිතන්න ඔයාලට මේ වෙලාව හදලා දෙනවා ඔයාලට මයින්ඩ් සෙට් එක හදලා දෙනවා සෝ අපේ Patreon එකේ link එක පල්ලා description box එකේ තියෙනවා ගිහිල්ලා ඔයගොල්ලන්ට affordable නම් ඒකත් එක්ක join වෙන්න සුපුරුදු පරිදි මේ පොත් රාකේ